වෝල් මවුන්ට් එකක් හදමුද? PVC බට කෑල්ලක් අරගෙන මේ විදිහට කපලා දෙපැත්ත වහගන්න. කොක්කක් හයි කරගන්න. සිදුරු දෙකක් විදගන්න. සිදුරු අවහිරවන නිසා පතුරු දෙකක් පතුලට තියාගන්න. පොල්ලෙලි කැබලි කීපයක් දාලා මාධ්‍ය භාගයක් වෙන විදිහට පුරවගන්න. මේ වගේ ලස්සන වැල් ටිකක් තෝරගන්න. දැන් ඒ වැල් ටික ගැලපෙන විදිහට හිටව ගන්න. වැල් ටික දිග අනුව ගැලපෙන විදිහට හදාගන්න ඔයාට පුළුවන්. මේ විදිහට හදලා ඔයාට ගේ ලස්සන කරගන්න වගේම විකුණ ගන්නත් පුළුවන්. ඊට පස්සේ හිස් තැන් වලට ගැලපෙන විදිහට පොඩි පැල හිටව ගන්න. ගෝල්ඩන් පෝතෝස් ඕනෑම පරිසරයක හදාගන්න පුළුවන්. නඩත්තුව හරිම පහසුයි. මේ විදිහට ඉතුරු හිස් තැන් වලටත් පැල හිටව ගන්න. මේවට දින 2-3කට සැරයක් වතුර දැම්මත් ඇති. මේ වගේ ගොඩක් රස්නේ කාලෙකදී නම් වතුර ස්ප්‍රේ කරගන්න දවල් කාලේ. හිස් තැන් වලට ගැලපෙන විදිහට තව පැල එකතු කරගන්න. මේ බලන්න මං හදපු වෝල් මවුන්ට් එක. ලස්සනයි නේද? මේක ඔයාගේ ගෙදර වොෂ්රූම් එකට, බෙඩ්රූම් එකට, කිචන් එකට, එන්ට්‍රන්ස් එකට ලස්සනට තියෙයි නේද?